හලෝ ළමයි එන්නකෝ අපි කලිසමකට ඉන පටිය අල්ලන ක්‍රමයක් බලමු. ඉස්සරහ පැත්තට ස්ට්‍රිප් එකක් වගේම පිටිපස්සේ කොටස ඉලාස්ටික් කරගන්න විදිය තමයි මම අද කියලා දෙන්නේ. ඉන පටිය අල්ලගන්න විදි ගොඩක් තියෙනවා. මම මේ කියලා දෙන්නේ එක ක්‍රමයක් විතරයි. ඒක කලිසමකට විතරක් නෙමෙයි ඔයාලට ස්කර්ට් එකට උනත් භාවිතා කරන්න පුළුවන්. මම මේකට පාවිච්චි කරන ඉලාස්ටික් එක අඟල් 1යි කාලේ ඉලාස්ටික් එක. නිසා ඉන පටිය සඳහා යොදා ගන්න පටිය මම 3මාරක් ගන්නවා. ඔයාලා ගන්න ඉලාස්ටික් එකේ පළල වගේ දෙගුණෙකුයි නවවාසි අඟල් භාගේ අඟලකුයි එකතු කරලා ඒ ප්‍රමාණයට පළල තියෙන පටියක් ගන්න. මම මේ කරන්නේ පෑන්ට් එකේ ඉස්සරහයි පිටිපස්සේ පළල මැනගන්න එක. ඒ කොටස් වල දිගට සමාන දිගවල් වලින් අපි ගත්ත 3මාර පළල පටිය කපා ගන්න ඕනේ. හරියටම මැනලා ඒ දිගවල් වලින්ම ගන්න ඕනේ පටිය මේ පටිවල දිග. ඊළඟට පිටිපස්සේ කොටසේ පටි කෑල්ල අරගෙන ඒක හරියට දෙකට මැදින් නවලා මහ ගන්න ඕනේ. අපි පිටිපස්සේ ඉලාස්ටික් කරගන්න නිසා මේ කොටස ඇතුළට අපි ඉලාස්ටික් පටිය දාගන්න ඕනේ. නිසා අපි වැඩිපුර තිබ්බේ මහුන් වාසි අඟල් භාගයයිනේ. ඒ අඟල් භාගයේ දුර තියලා හරියට මහ ගන්න ඕනේ. මොකද නැත්තම් අපිට ඉලාස්ටික් එක ඇතුළට යවන්න බැරි වෙනවා. ඊළඟට අපි ඉලාස්ටික් පටියක් ගන්න ඕනේ. ඉලාස්ටික් පටියක් තෝරගනිද්දි හොඳ ඉලාස්ටික් එකක් තෝරගන්න. ඉලාස්ටික් ඇතුල් කරගන්න පටියේ දිගට වඩා අඟල් 3-4ක් අඩුවෙන් තමයි ඉලාස්ටික් එක ගන්න ඕනේ. දැන් අපි මේ ඉලාස්ටික් පටිය අපේ ඉන පටිය ඇතුළට දාගන්න ඕනේ. මම හොඳ ඉලාස්ටික් එකක් තෝරගන්න කිව්වේ මොකද සමහර ඉලාස්ටික් කාලයක් යද්දි ගොඩාක් ඇදෙනවා. ඊට පස්සේ අර ඇඳට පස්සේ කලිසම හැලෙන්න බලනවනේ. ඒ ඉලාස්ටික් එක දෙපැත්තෙන් හොඳට ටැග් කරන්න. මොකද නැත්තම් ඉලාස්ටික් එක ගැලවෙනවනේ. ළමයි මම මේ කියලා දෙන්නේ මහන දන්නේ නැති කෙනෙකුට උනත් මහා ගන්න පුළුවන් වෙන විදිහේ ඉන පටියක්. මහනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. ඒක නිර්මාණශීලීව කරන්න ඕනි දෙයක්. හරි. ඊට පස්සේ තියෙන නූල් පරතරය වැඩි කරලා ඉලාස්ටික් එක යොදාගත්ත පටිය ආයෙම හොඳට තමන්ගේ පැත්තට ඇදලා මහ ගන්න ඕනේ. මෙහෙම මහ ගත්තාම තියෙන වැදගත්කම අර හරි ලස්සන නිමාවක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේ අරන් තියෙන ස්ට්‍රිප් කොටසක් ඒක මම ඉලාස්ටික් එකේ පළලටම කපාගෙන තියෙන්නේ. අපේ අර ඉදිරිපස්සේ ඉන පටි කොටස තියෙනවනේ. ඒ කොටසේ හරි මැදට අර ස්ට්‍රිප් කොටස තියලා අයන් කරලා අලව ගන්න ඕනේ. ඔය තියෙන අලවගත්තට ඊට පස්සේ ඔන්න ඔය පේන විදිහට නවලා අපි මහ ගන්න ඕනි. අපි ස්ට්‍රිප් එක අලව ගන්නේ කන පිට පැත්තටනේ. ඒ කන පිට පැත්ත තමයි ඔය ඉස්සරහින්ට තියෙන්නේ. අතුරට තියෙන්නේ හොඳ පැත්ත. දෙපැත්තම ඒ විදිහට මහ ගන්න ඕනි. ඒක පටලව ගන්න නැතුව ඒ විදිහටම මේ පැත්තම තියලා මහ ගන්න. හොඳට මහ ගන්න ඒ ටික මොකද එතන ඉන්නේ අපේ ඉන පටිය ශක්තිමත්ව තියෙන්නේ. මහ ගත්තට පස්සේ ඔන්න ඔහම දිග ඇරියාම ඔන්න ඔහම තමයි පේන්නේ. මීට අමතරව තව ගොඩාක් ක්‍රම තියෙනවා මේක මහ ගන්න. ඔයාලා දන්න ක්‍රමات නොදන්න කෙනෙක්ට දැනගන්න කමෙන්ට් එකකින් හරි අපිත් එක්ක ෂෙයා කරගන්න. මම මේ ඊට පස්සේ ඉස්සරහ කොටස පින් කරලා හරියට තියාගෙන තියෙන්නේ. ඔයාලත් පින් කරගන්න. මොකද ඒකට වර්ධින ප්‍රමාණය ඊළඟට අපිට තියෙන්නේ එක අපි අඟල් භාගෙනේ තියලා තියෙන්නේ වැඩිපුර මහුන් වාසි. ඒ මහුන් වාසි ය ප්‍රමාණයට තියලා මහ ගන්න තියෙන්නේ. මේ වගේ දේවල් මහද්දී මේ වගේ තැන්වල ඉක්මන් නොවි හිමීට මහගන්න. ඒතකොට තමයි අපිට හොඳ නිමාවක් අන්තිමට බලා ගන්න පුළුවන්. මම මේ වෙනකොට පෑන්ට් එකේ ඉතුරු කොටස් මහගෙන ඉවරයි. ඊට පස්සේ මම ඔක්කොම මහල ඉවර වෙලා උඩ කොටස ඕලොක් කරගෙන තියෙන්නේ. ඒ වගේම මම ඉන පටියත් ඕලොක් කරගෙන තියෙන්නේ. ඔයාලට කැමති නම් මේ දෙක එකට තියලා මහල ඉවර වෙලා වුණත් ඕලොක් කරන්න පුළුවන්. මට ලේසි මේ ක්‍රමය නිසා මම කලින්ම දෙක වෙනම ඕලොක් කරගත්තා. අපි ඔය පටිය තියාගනිද්දි ඉස්සරහා හරි මැදයි පිටිපස්සේ හරි මැදයි හොයාගන්න ඕනි. කලිසමෙත් හරි මැද ඒ වගේම දෙපැත්ත ඒ ටික හරියට මාක් කරගෙන ඒ තැන්වලට අර ඉලාස්ටික් මේ ඉන පටියෙත් ඒ තැන් හොයාගෙන හරියට මේ තැන් වලට තියලා පින් කරගන්න. එතකොට වරදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම පින් කරගන්න. එතකොට අපිට ඉන පටියයි කලිසමයි එහා මෙහා යන්න නැතුව හරි පිළිවෙලට මහ ගන්න පුළුවන්. මම මෙතෙන්දි පෑන්ට් එකේ අනිත් කොටස් මහ ගන්න විදිහ පෙන්වන්නේ නැහැ. මම වෙනම වීඩියෝ එකකින් පෑන්ට් එක මහන විදිහට විතරක් නෙමෙයි මේ වීඩියෝ එක කාටම හරි වැදගත් වුණා නම් ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මට කලින් කියන්න අමතක වුණා. අපි පෑන්ට් එකේ හොඳ පිටට ඉන පටියෙත් හොඳ පිට තියලා තමයි පින් කරගන්න ඕනේ. එතකොට අපි මහන්නේ කන පිට පැත්තෙන්. දැන් මේ වීඩියෝ එකේ පේන විදිහට ඉලාස්ටික් කොටස ඇදලා පෑන්ට් එකට අර පිළිවෙලට තියාගෙන මහ ගන්න ඕනි. ඉස්සරහා කොටසත් එහා මෙහා නොයන්න අතින් හදන ගමන්
පිළිවෙලට මහගන්න, හිමීට මහගන්න. මොකද පෑන්ට් එක පිළිවෙල වැඩියෙන්ම තියෙන්න ඕනි අපේ ඉන කොටසේ, ඉන පටියේ. ඉතින් මේ වගේ වැදගත් කරුණු මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් අපිව ෆලෝ කරලා තියාගන්න. ගිහිල්ලා